බෝවන් ඔයාලා හැමෝටම. ඉතින් මං ඉස්සෙල්ලම හැම දෙයකටම කලින් ඔයගොල්ලන්ට මේ ලැබුවා වූ 2026 නව වසර සාමය සතුට පිරි සෞභාග්‍යමත් නව වසරක් වෙන්න කියලා ප්‍රාර්ථනා කරනවා. ඉතින් මම හිතුවා මගේ මේ අලුත් YouTube channel එක පටන් ගන්නකොටම පළවෙනි වීඩියෝ එක විදියට ඔයගොල්ලන්ට මගේ ජීවිතේ මම මුදල් ඉතුරු කරන විදියක් ගැන ඔයගොල්ලොත් එක්ක බෙදා ගන්න. එතනදී මම භාවිතා කරන ක්‍රමවේදයන් කීපයක් තියෙනවා. ඉතින් අපි විවිධ විදියට විවිධ මට්ටම් වල රැකියාවල් කරන පුද්ගලයන්. එතකොට අපිට ලැබෙන අපේ වැටුප විවිධාකාරයි. ඉතින් එතකොට අපිට ජීවිතේ කරන්න තියෙන දේවලුත් එකිනෙකාට වෙනස්. සමහර අයට බැංක් බිල්ස් එතකොට ණය අරගෙන තියෙනවා නම් බැංකු ණය ඒවට ගෙවන්න තියෙනවා. එතකොට ගෙවල් කුලී ගෙවන්න තියෙනවා. ඉතින් සමහර වෙලාවට වාහන වල ලීසින් ගෙවන්න තියෙනවා. ලයිට් බිල්, වතුර බිල්, එකී මෙකී නොකී ගොඩාක් දේවල් අපිට අපේ ජීවිතේ තියෙනවා. ගෙවීම් තමයි වැඩි හරියක් තියෙන්නේ අපේ ජීවිතේ. ඒ අතරේ අපි ගෙවීම් කරගෙන යනකොට අපිට ඒ අතරේ එනවනේ හදිසි අවශ්‍යතාවයක්. එතකොට මේ තැන්වලදී අපිට මුදල් ඉතුරුවක් තියනවද? මම මේ ක්‍රමේ මමත් රැකියාවක් කරනවා. නමුත් මට ලැබෙන සුළු වැටුපෙන් මම කාටවත් කරදරයක් නොවෙන්න කාටවත් කියන්නේ අතපාන්න නැතිව කොහොම හරි මගේ දේවල් ටික මගේ පවුලේ මගේ දේවල් ටික මම කරගන්න තමයි මේ ක්‍රමවේදයන් උපයෝගී කරගන්නේ. ඉතින් ඔයාටත් පුළුවන් හදිසි අසනීපයක්, එතකොට මොනවා හරි බර්ත්ඩේ එකකට gift එකක්, එහෙමත් නැත්නම් පාටි එකකට යනකොට gift එකක්, තව ඔයාට පාටි එකකට යන ඇඳුමක්, ඔයාගේ දරුවට මොනවා හරි දෙයක් හදිසියේ පාසලකට අවශ්‍ය දේවල් පාසල වලට ගෙවීමක් කරන්න, මේ වගේ ඕනෑම දෙයක් කරන්න ඔයාට අමතරව ඔයාගේ ජීවිතේ ඔයාට වෙනම ඉතුරුවක් තියනවාද? මම මේ කතා කරන්නේ බැංක් ඩිපොසිට්ස් ගැන නෙමෙයි. බැංක් ඩිපොසිට් එකකුත් තියෙන්න ඕනේ, බැංක් සේවින් එකක්. නමුත් ඒ සේවින් එකකට අමතරව සාමාන්‍යයෙන් දැන් සේවින් එකක් තියෙනකොට අපි ගොඩක් වෙලාවට අපි දන්නවා මගේ සේවින් එකක් තියෙනවා, මම මේකේ මෙච්චරක් තියෙනවා, මම මේක ගන්නවා. එතකොට ඒක විතරයිනේ තියෙන්නේ. ඒක ඉවර වුණොත් ඔයා මොකද කරන්නේ එතනින් එහාට? ඉතින් ඒක නිසා මම මගේ සේවින්ග්ස් එකට අමතරව ඊට අමතරව මම විවිධ විදියට කීප ආකාරයකට මම මුදල් ඉතුරු කරනවා. එතනදී මම විවිධ ක්‍රම උපයෝගී කරගෙන තමයි මේ මුදල් ඉතුරුව කරන්නේ. මම මේක ගොඩක් දුරට පටන් ගත්තේ ගිය අවුරුද්දේ, ඒ කියන්නේ 2025 වසරේ ජූනි මාසේ එක ක්‍රමවේදයක් පටන් ගත්තා. එතනදී මම 20 කොළ තමයි ඉතුරු කරේ. 20 කොළ ඉතුරු කරලා මම ජූනි සිට දෙසැම්බර් දක්වා මගේ පර්ස් එකේ මට තිබුණා රුපියල් 12000ක මුදලක්. එතකොට මෙන්න මේ පර්ස් එකේ තමයි මම සල්ලි එකතු කරේ. දැනටත් මම අදටත් මේකේ මුදලක් එකතු කරගෙන යන ගමන් ඉන්නේ. මම ඒ පවත්වාගෙන ගියේ ඒක එහෙම විදියටම දිගටම ඉදිරියට පවත්වාගෙන යනවා. එතකොට මේක ඒ කියන්නේ මට ඒක ලොකු ප්‍රයෝජනයක් වුණා. මොකද මට දැන් නත්තලට අවුරුද්දට මගේ පවුලේ අයට මට තෑගි ගන්න මට ඒක ලොකු පිටුවහලක් වුණා. ඉතින් මේ විදියට මම 20 කොළ දාලා තියෙන්නේ. මේ විදියට මේ 20 කොළ මම පහ හදලා සීයේ බණ්ඩලයක් වෙන්න හදලා මේ විදියට දාලා එකතු වෙනකොට මම මේ විදිහට දාලා තියෙනවා. ඒතකොට එතන දැන් 100ක් හැදෙන්න මගේ අද දවසේ එකතුවක් නැත්තම් ඊට අමතරව දැන් 100ක් හදලා හිතන්නකෝ ඊළඟ 100 හදන්න මට
කොළ මදි කියලා. දැන් මෙතන නෝට්ටු දෙකක් මදි. එතකොට මම කරන්නේ ඒක වෙනම පොකට් එකකට දාලා තියෙනවා. ඊළඟ සැරේ ආයි 20 කොළ එකතු වුණාම මම මෙතන තියෙන මෙතන බැලන්ස් එකට තමයි හදලා ආයෙත් 100 ගොඩවල් හදලා මේ විදියට මේක ඇතුළට දානවා. ආයෙ ඉතුරුන මෙතන මේ පොකට් එකට දාලා මම අරන් තියෙනවා. ඒ විදියට තමයි මම හදාගන්නේ. ඒ 20 කොළ එකතු කරන එක. ඉතින් මේ විදියට එකතු කරලා මම මේක හැබැයි ජූනි වල පටන් අරගෙන දෙසැම්බර් වෙනකන් ගිය අවුරුද්දේ පවත්ව ගත්තට මම හිතාගත්තා මේ අවුරුද්දේ නම් මම ජනවාරි ඉඳලා දෙසැම්බර් දක්වා මම මේ පර්ස් එකෙන් මුදල් ගන්නේ නැහැ කියලා. නමුත් අපිට දැන් සිංහල අලුත් අවුරුද්ද එනවා අප්‍රේල් වල. එතකොට ඒක එකතු වෙලා තියෙන මුදල බලලා මට අවශ්‍ය නම් මට තෑගි ගන්න වගේ දේවල් වලට තමයි මම මේක යොදාගන්නේ. ඉතින් එතකොට මට ඒ අවශ්‍යතාවයට අනුව මට ඒක කරගන්න පුළුවන්. ඉතින් ඒකට මේක තියෙන්නේ මගේ ඉතුරුමක්. එතකොට ඒ ඉතුරුව තියෙන්නේ ගොඩක් දුරට මට හදිසියකට ආස හිතුනොත් ඇතුමක් ගන්න. එහෙම නැත්නම් මොන හරි හදිසි දෙයකදී තෑගි මොන හරි ගන්න වුණොත් උපන් දිනයකට කාගේ හරි දෙයකට ඒ වගේ අවස්ථාවන් වලට තමයි මම මේකේ මුදල් 20 කොළ එකතු කරන්නේ. ඊට පස්සේ මම අද සිට ඒ කියන්නේ මේ අද ජනවාරි 1 වෙනිදා 2026 වසරේ අද සිට මම හිතුවා 50 නෝට්ටු එකතු කරනවායි කියලා 20 නෝට්ටු වලට අමතරව. ඉතින් මේක ගැන කරන්න ඕන එකක් නෙමෙයි ඇත්තට. මොකද ඔයා ඉදිරියදා මේක ගැන කරොත් ඔයා දන්නවා අද මගේ පර්ස් එකේ මෙච්චරක් තියෙනවා කියලා. ඒක ඔයාට හොඳ නෑ. ඒ කියන්නේ එතකොට ඔයා දන්නවා මෙච්චරක් තියෙනවා කියලා. ඒ අවශ්‍යතාවයන් වලට ඔයාට ඒක ගන්න හිත දෙනවා. එහෙම නෙමෙයි. ඔයා ගනින්න එපා. ඔයා දාලා තියාගන්න. ඔයාට යම් කිසි හදිසි අවශ්‍යතාවයක් ඇති වුණොත් පමණක් ඔයාගේ අවශ්‍යතාවයේ හැටියට හිතන්නකෝ රුපියල් 5000ක් ඕනි කියලා. එතකොට ඔයා බලන්න ඔයාගේ 50 නෝට්ටු එකතු කරලා තියෙන එකේ 5000ක් තියෙනවද? එහෙම නැත්නම් 20 නෝට්ටු එකතු කරලා තියෙන එකේ ඔයාට 5000ක් තියෙනවද? මේ විදියට බලලා ඔයාට එතනින් මුදලක් ගන්න පුළුවන්. එතකොට ඔයාගේ බැංක් සේවිං එක එහෙම්මම ඉතුරු වෙනවා. ඒක දිගටම ඔයාට පවත්වගෙන යන්න පුළුවන් ඒ සේවිං එක. ඒක මොකක් හරි වගේ ලොකු ටාගට් එකකට ලොකු දෙයකට ඔයාට හිතන්න රත්තරන් බඩුවක් හදාගන්න, ඉඩමක් ගන්න, ගෙදර මොන හරි කොටසක් හදාගන්න, ඒ වගේ දෙයකට ඔයාට බැංක් සේවිං එක තියාගන්න පුළුවන්. ඒතර බැංක් සේවිං එකටත් යම්කිසි මුදලක් දාන අතරේ මෙන්න මේ නෝට්ටු අපිට එදිනෙදා එකක් හෝ ලැබෙනවා. එකක් හෝ එකට වැඩියෙන්. ඉතින් ඒවා මම වෙළඳ පොළට ගියත් බස් එකේ ගියත් මම ගොඩක් වෙලාවට මේ 50 නෝට්ටු නම් මේ දක්වා මම භාවිතා කළා. නමුත් මෙතෙන් සිට මම 50 නෝට්ටු භාවිතා කරන්නේ නැහැ. ඒ වගේම 20 නෝට්ටු නම් මම ගිය මාසේ ජූනි වල ඉඳලා මට ලැබෙන මගේ අතට ලැබෙන මාරු 20 නෝට්ටු ටික සියල්ල මම ඉතුරු කරා. කිසිම හේතුවකට වෙළඳ සැලකදීවත් බස් රථයේදීවත් මම මේ මුදල් මගෙන් ආපසු පිටට යන්න දුන්නේ නැහැ. ඉතින් මං හරි ආසාවෙන් සතුටින් කරපු දෙයක් තමයි මේක. ඉතින් මං අද ඉඳලා මේ විදියට මම මේක ගනින්නේ නැහැ. මේක මේ විදියට මම මගේ වෙනම කියන්නේ අපි කාලෙන් කාලයට විවිධ පර්ස් වර්ග පාවිච්චි කරනවානේ. ඉතින් මටත් ඒ වගේ කීපයක් තියෙනවා. ඉතින් මම හිතුවා ඒ වගේ එකක මම මේ විදියට දාලා අරන් තියෙනවායි කියලා. ඒකට දිගටම මේ 50 නෝට්ටු ටික යන්නේ ඒකට තමයි. 20 නෝට්ටු ටික යන්නේ අර මං කලින් පෙන්නපු එකට. ඊට අමතරව එතකොට තව මට මාසේ තව ඉතුරුමක් හදාගන්න මට එක ක්‍රමවේදයක් මට හම්බුණා. YouTube channel එකකින් තමයි මම ඒකත් ඇත්තටම ලබා ගත්තේ. ඒ කියන්නේ විවිධ ඒවා අධ්‍යයනය කරලා ඊට පස්සේ මම හදාගත්තා chart එකක්. මෙන්න මේ chart එක. එතකොට මේකෙත් ඔයාට මාසයක් ඇතුළත ඔයාට ඒ කියන්නේ දවස් 25ක් ඇතුළත ඔයාට රුපියල් 10000ක් ඉතුරු කරගන්න ක්‍රමයක් තමයි මේ තියෙන්නේ.
එතකොට ඔයාට මාසෙට ඔයාගේ සැලරි එකෙන් ඔයා දැන් වියදම් කරන ඒවාට අමතරව ඔයාට යම්කිසි මුදලක් මේකට එකතු කරලා ඔයාට හදාගන්න පුළුවන් රුපියල් 10000ක්. ඉතින් ඒකෙදී මම මේක මේ පටන් අරන් තියෙන්නේ නොවැම්බර් 23 නොවැම්බර් 23 ඉඳලා දෙසැම්බර් 23 දක්වා තමයි මම මේක කරන්න හිතාගත්තේ. නමුත් දෙසැම්බර් මාසය කියන්නේ අපිට වියදම් අධික මාසයක්. ඉතින් ඒක නිසා මට මේක මෙන්න මේ මාක් කරලා තියෙන විදියට තමයි මට මේවා කරගන්න පුළුවන් වුණේ. කියන්නේ මම මේකට දැන් 100ක් දැම්මහම මම මේ 100 දාපු ඩේට් එක මම ලිව්වා. ඊළඟට 500 දැම්මහම 500 දැම්මේ කවදාද? 400 දැම්මම 400 දැම්මේ කවදාද? ඔය විදියට මම ලියලා තියාගත්තා. එතකොට මම දන්නවා මම මේක මේ දවසේ දාලා කියලා. නමුත් මට මේක මෙන්න මේවා සම්පූර්ණ කරගන්න බැරි වුණා මේ දවස් ටිකට. ඉතින් හදිසි අවශ්‍යතාවයක් ඇවිල්ලා මට රුපියල් 5000ක වගේ හිඟයක් ඇති වුණා. ඊට පස්සේ මම මේකෙන් තමයි බැලුවේ මොකද මං ඇත්තටම බලාපොරොත්තු වෙන්නේ නැහැ. මේකේ කියන්නේ මම එකතු කර දැන් මං අද 100ක් දැම්මා හෙට 500ක් දැම්මා 400 මේක මම එකතු කරලා මෙතන මේක විතර මෙච්චරක් තියෙනවායි කියලා මම එහෙම දාන සැරේට මම කවුන්ට් කරලා තියාගත්තේ නැහැ. ඉතින් ඒක නිසා මගේ අයිඩියා එකක් තිබුණ නැහැ මේකේ කොච්චරක් කලෙක්ෂන් එක තියෙයිද කියලා. ඉතින් ඒක නිසා මට අවශ්‍යතාවය ඇති වෙච්ච වෙලාවේ මම ඇත්තටම මේකේ මුදල් අරගත්තා. ගන්නකොට මම ගෙනලා බැලුවාම මට හරි සතුටුයි. මම එතන රුපියල් 5000ක් ඇත්තටම ඉතුරු කරලා තිබුණා. ඉතින් ඒ වෙලාවේ හැටියට මට ඇත්තටම අර දෙයියෝ බැලුවා වගේ එකක් තමයි මට හිතුනේ. මොකද මට මාවම හයියක් වෙන අවස්ථාවල් තමයි මේ දේවල්. ඉතින් මට මං ගැන ආඩම්බරයක් මට මං ගැන සතුටක් ඇති වෙනවා. මොකද මම කියන්නේ ගෙදර කාටවත් මගේ සැමියාටවත් කාටවත් දැන් ඒ වගේ ගෙදර බඳේකට අපිට මුදල් අවශ්‍යතාවයක් ආවත් අපිට ඒ අයට කරදර කරන්න අවශ්‍ය නැහැ. ඉතින් එතකොට මේක මම මෙහෙමම නතර කරලා මේ අවුරුද්දට අලුත් අවුරුද්දට මම මේ විදියට ඒ කොලේම ඉතුරු වෙච්ච ටිකේ මම මේ විදියට ලියාගත්තා. දැන් මෙතනදී මෙන්න මේ ඉස්සර උඩ පේලිය සම්පූර්ණ වෙනකොට 1900ක් එකතු වෙනවා. මේ පේලිය සම්පූර්ණ වෙනකොට 1650ක් එකතු වෙනවා. හැබැයි පිළිවෙලට පේලියෙන් පේලිය මම සම්පූර්ණ කරන්නේ නැහැ. මට අද පුළුවන් නම් රුපියල් 1000ක් දාන්න මම එතන තමයි දාන්නේ. එතකොට ඒ 1000 දාලා හෙට මට පුළුවන් රුපියල් 100යි නම් දාන්න මම ඒක තමයි දාන්නේ. පේලියෙන් පේලිය සම්පූර්ණ කරන්නේ නැහැ. නමුත් දල වශයෙන් අදහසක් ගන්න මම මේ විදියට ලියලා අවසානයේ ටෝටල් එක මේ හැම සතියෙන් සතිය එකතු කරලා මේ අවසානයේදී එකතු වෙන මුදල බලා ගන්න ඕන නිසා මම මේ විදියට හදාගත්තා. ඒතර 10000ක් හැදෙනවයි කියලා මම දන්නවා. මේ සම්පූර්ණ ඔක්කොම ටික හරි ගියාට පස්සේ ඉතින් මේක ඔයාට 20000ක් කරගන්න පුළුවන්. ඔයාට එදිනෙදා ඔයා බිස්නස් එක ඩේලි බිස්නස් එකක් කරන කෙනෙක් නම් ඩේලි ඔයාගේ අතට යම්කිසි මුදලක් ලැබෙන කෙනෙක් නම් මේක ඔයාට තව වැඩි කරලා මේක ඩබල් කරන්න. ඩබල් කරනකොට මේ 10000 ඔයාට 20000ක් වෙනවා. කියන්නේ මේ 1900 ඩබල් කරගන්න 1650 ඩබල් කරගන්න මේ 2000 ඩබල් කරගන්න කියන්නේ 4000ක් කරගන්න මේවා ඔක්කොම ඩබල් කරගත්තාම මේක 4000ක් වෙනවා. අන්න ඒ විදියට කරගත්තොත් ඔයාට 20000ක් මෙතන හදාගන්න පුළුවන්. නමුත් මට එදිනෙදා ලැබෙන මුදල් එක්ක මම කරන රැකියාවේ ස්වභාවයත් එක්ක මට ලැබෙන විදියට මට කරගන්න පුළුවන් විදියට තමයි මම මේක හදාගෙන තියෙන්නේ. ඒකට මට මාසයේ අවසානයේ 10000ක් හදාගන්න පුළුවන්. ඉතින් මේ විදියට තමයි මම කරන්නේ. ඒතර ඒකෙදි මම අද මේකට එකතු කරගන්නවා. අද මම රුපියල් 1000ක් දානවා. මට අද දාන්න පුළුවන් නිසා රුපියල් 1000ක් මම මේකට එකතු කරනවා. එතකොට මම ඒක දාලා මේ විදියට රයිට් එකක් දාලා 1 කියලා ලකුණු කරගන්නවා. මොකද මම දන්නවා මේ 2026 වසරේ කියලා 1 මම මේක දානවා. දාලා මේ විදියට මේ විදිහට දාලා ඒකත් මම අරන් තියෙන වෙනම පවුච් එකක් තියෙනවා පොඩි පර්ස් එකක් ඒකට දාලා අරන් තියා ගන්නවා ওই විදියට. ඉතින් මේ විදියට ස්ථාන කීපයක විවිධාකාර විදියට මම මගේ ඉතුරු ක්‍රමවේදයන් හදාගෙනයි තියෙන්නේ. ඉතින් මම දැන් අර ඉස්සෙල්ලා කිව්වා වගේ 20 කොළ ටිකකුත් මගේ අතේ එකතු වෙලා තියෙනවා. ඒකෙත් මම මේ විදියට 20 කොළ 5ක් හදනවා. හදලා ඒක නමලා තියා ගන්නවා. ඊපස්සේ ආයෙත් 20 කොළ 5ක්
හදා ගන්නවා. දැන් එකක් ඉතුරු වුණා. මේ විදියට හදලා එතන සීයේ විදියට හදාගත්තා. දැන් මෙතන එකක් ඉතුරු වුණා. මේ එක මම බලනවා අර මෙතන ඉතුරු වෙලා තියෙන එකත් එක්ක මට එතන පුළුවන්ද කියලා 100ක් කරන්න. ඒත් බෑ එතනට එකක් අඩුයි. ඒක නිසා මම නැවතත් ඒක ඒ විදියටම දාලා මෙතන මේ ටික මම ආයේ මේක ඇතුළට දාලා ඉතුරු කරනවා. ඉතින් ওই විදියට තමයි මම කරගෙන යන්නේ. එතකොට මගේ සැලරි එක මගේ හස්බන්ඩ්ගේ සැලරි එක මම කොහොමද මාසෙට බැලන්ස් කරන්න කියලත් මම ඔයගොල්ලන්ට තවත් වීඩියෝ එකකින් ගෙනත් පෙන්නන්නම්. ඉතින් බොහොම ස්තුතියි අද පළවෙනි වතාවට මගේ වීඩියෝ එක නැරඹුවට මාව අහන් හිටියට බලන් හිටියට ස්තුතියි. ඉතින් ඔයගොල්ලොන්ගේ කමෙන්ට්ස් මම බලාපොරොත්තු වෙනවා. මතක ඇතුව වීඩියෝ එක අනිත් අයත් එක්ක ඔයගොල්ලන්ට වටිනවා කියලා හිතනවා නම් ඔයගොල්ලොන්ගේ ජීවිතේ අලුත් දෙයක් ඔයගොල්ලොන්ට ඔයගොල්ලොන්ව ශක්තිමත් කරගන්න ඔයගොල්ලෝ වෙනුවෙන් ඔයගොල්ලොන්ව ශක්තිමත් කරගන්න ඔයගොල්ලොන්ට යම්කිසි දෙයක් පුංචිම හරි දෙයක් ලැබුණා කියලා හිතනවා නම් ඔයාගේ හිත මිතුරන් එක්ක නැදෙන්න එක මේ වීඩියෝ එක ෂෙයා කරගන්න කමෙන්ට් කරන්න ඒ වගේම සබ්ස්ක්‍රයිබ් කරන්නත් අමතක කරන්න එපා. thank you